අද අපි කතා කරන්නේ CapCut ගැන. CapCut ගැන කතා කරන්නේ අපි ඇත්තටම මම කරන්නේ ඔයාලට CapCut ගැන කියලා දෙන එක. normal එකේ වීඩියෝ එකක් කරගන්න විදිය තමයි කියලා දෙන්නේ. so මගේ තියෙන CapCut අලුත්ම latest version එකනේ පරණ version එක 1.4.8 ඔහොම මොකක් හරි මම පස්සේ එක කියලා දෙන්න. ඒක දාගන්න විදිය මුලින්ම කරගන්න තියෙනවා වගේ Windows එක ගිහිල්ලා CapCut download කරගෙන CapCut එක යන්න. මෙතන තියෙන්නේ පරණ version එක. මේ පරණ version එකේ වාසිය තියෙන්නේ Pro එකේ තියෙනවා කලින් කිව්වා වගේ Pro එකේ තියෙන ගොඩක් ඒවා මේකේ තියෙනවා අඩුවට. මෙතන තියෙන අපේ අම්මගේ මම වීඩියෝ වගේ හදපු වගේක් තියෙනවා. මෙතන මේ ඔයාලා අනේකේ තියෙන Pro එකේ දැන් අලුත් version එකේ නම් ගොඩක් ඒවා මේ විදිහට නෑ මීට වඩා කැලි බැලි ගොඩ තියෙනවා. මෙතන just අපිට කරන්න තියෙන්නේ start rating කියන එක දෙන එක. ඔයාලට කියන්න තියෙන්නේ හැම එකම එකින් එක මම කියනකොට වඩා අපි වැඩේ කරගෙන යන ගමන් ඉස්සරහට මේක වෙන්නේ මොනවද කියලා හොයාගෙන ඔයාලට බලන් ඔයාගේ වැඩේට අදාළ විදිහට මේක මම කියලා දෙනවා apply කරගන්න. මෙතන මේ මුලින්ම මේ import කියලා ඉතින් පුළුවන් ඔයාගාව තියෙන videos ඊළඟට music photos මෙතනට දාගන්න. ඊළඟට එහා පැත්තේ තියෙන audio tab එක. එතන අපි පස්සේ කතා කරමු audios දානකොට ඊළඟට text tab එක තියෙනවා. මෙතන අපිට අපුරුව නම් අපේ දාගන්න පුළුවන් ලස්සනට. ඊළඟට sticker tab එක තියෙනවා. මම වැඩි පාවිච්චි කරන්නේම නැති තරම්. effect tab එක තියෙනවා. දැන් පරණ version එකේ වාසිය මෙන්න මෙතන තියෙන ගොඩක් ඒවා අලුත් එකේ pro version එකේ තියෙනවා. මේකේ තියෙනවා අපිට අවුලන්න තු ගන්න පුළුවන්. transitions filters වලත් pro එකේ ගොඩක් ඒවාට ගෙවන්න ඕනේ. මේකේ එහෙම නැහැ. මේ signal ඔයාලට signal තියෙනවා නම් මේවා download කරගන්න පුළුවන්. signal තියෙන ඕන ටික. signal කියන්නේ wifi හරි data හරි. signal නෙමෙයි wifi හරි data හරි. මෙතනින් adjustment කරගන්න වැඩි ටික කරගන්න පුළුවන්. අපි මුලින්ම යම් media file එකට media කියන tab එකට මෙතන පුළුවන් අපිට import කරගන්න. click කරලා අපිට උලන් තියෙන file එකක් තෝරලා මෙතනට දෙන්න. මම එහෙම කරන්නේ නැතුව මම යනවා තියෙන file එකට. මම මේකේ hide කරලා තියෙන්නේ මෙතනින් අපිට පුළුවන් show desktop icon කියන එකෙන් තිබ්බා අපව ගන්න. ඉතින් මම මේ file එකේ තමයි මට ඕන ටික තියෙන්නේ. මෙතනින් අපිට control plus a control එකයි a එකයි ආයි keyboard එකේ control එකයි a එකයි ඔබලා මෙතන තියෙනවා ඔක්කොම ටික එකපාර select කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේක ඇදලා අරගෙන CapCut එකට ගිහිල්ලා මෙතන import කියන තැනට දාන්න පුළුවන්. ඒතකොට ඒක කියනවා අපිට ගාලා අපේ වීඩියෝස් නම් අපිට ඕන photos ඔක්කොම ටික මෙතනට යනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් එකපාර දැන් select වෙලා ඉඳන් ඔයාලට පේනවා ඇති මෙතන නිල් පාටට තියෙනවා fold එකක් තියෙනවා මෙතන නිල් පාට select වෙලා තියෙනවානේ. ඒ හින්දා ඔක්කොම select වෙලා තියෙනින් දැන් අපි එකපාර ගත්තොත් මේ ඔක්කොම ටික අපේ timeline එකට වැටෙනවා. timeline එක කියන්නේ එකම ඉස්සරහට කියන්නේ. එතකොට අපිට පුළුවන් කැමති නම් අපේ පිළිවෙල දන්නවා නම් කැමති පිළිවෙලට මුලින්ම දාගන්න. මේ තියෙන්නේ මම කලින් හදලා අයින් කරපුවා. ඒකත් අර fold එකේ තිබ්බේ. ඒ fold එකේ තිබ්බ ඔක්කොම ටික අපි එකපාර දාපු හින්දා තමයි මේ ප්‍රශ්නේ වෙන්නේ. එහෙම නැතුව අර පුළුවන් එකින් එක තෝරලා මේකට දාගන්න. අපිට දැන් මොකේද දාන්නේ මොනවද දාන්නේ කියලා පුවදාසක් නැහැ. ඒ හින්දාම එකපාර මේක තියෙන ඔක්කොම ටික දාගන්නවා. ඊට පස්සේ මම timeline එකෙන් set වෙන විදිහ හදාගන්නවා. device not supporting HDR. මගේ තියෙන laptop එක HDR mode එකට support කරන්නේ නැහැ. මම ඉතින් කමක් නැහැ කියලා දෙනවා. එතකොට මේකේ මේ සමහර වගේ photos තියෙනවා. ඒකයි මේ එක එක size වලින් පෙන්නන්නේ. මූලිකවම අපි මුලින්ම හිතන්න ඕනේ අපි මොන જાතියේ වීඩියෝ එකක්ද හදන්නේ කියලා. එක්කෝ TikTok බලන අතර ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එක මේ අතර තියනවා ස්ක්‍රෝල් කරනවා නම් ඔයා TikTok අතර. ඒ කියන්නේ TikTok එකේ ගොඩක් ඒ විදිහින් තියෙන්නේ. ඒකට මේ අතර හදනවා නම් මේක landscape. මේක horizontal. ඒ වුණාට ඒ horizontal එහෙම නමක් කියන්නේ මේ landscape. මේ TikTok මම එහෙම තමයි නම කියන්නේ. හරිද? TikTok size එකට හදනවා කියලා තමයි කියන්නේ. මුලින්ම ඔයා දාන platform එක තෝරගෙන Facebook Reels, Insta Reels ඔයාලා හදන මොකක් හරි එකක් වේවා. ඒ size එක දාගන්න. ඒ size එක දාගන්න එකට අපිට මෙන්න මෙතන original කියලා තියෙනවා. එතකොට අපි දාන media file එකේ size එකට තමයි මෙතනට වැටෙන්නේ. මට ඕනේ TikTok size එකට හදාගන්න. තමයි original කියන එකට ගිහිල්ලා මෙන්න මේ 16:9 මේ තියෙන. මෙන්න මේ කියලා ගත්තට 16:9 මේක නෙමෙයි මේක දුන්නොත් ඒක landscape අතට ඔයාලට පේනවාද මෙන්න මෙතන මේ කොටුවෙන් පේන කොයි අතට තියෙන කියලා. ඒක මේ අතට තියෙන. මට ඉඳන් මේකක් නෙමෙයි ඕනේ. මට ඕනේ මෙන්න මේ අතට. ඒ හින්දා මම පල්ලෙහාට පොඩ්ඩක් ගිහිල්ලා නැද්ද පල්ලෙහා? ආමේද? මේ දින මෙන්න මෙතන. මටත් පැටලෙනවා වෙලාවට. ඔන්න ඇතර දෙන්න. එතකොට ඔයාලට පේනවා ඇති අර ඔරිජිනල් සයිස් එකේ තිබ්බ එක මැද්දට ඇවිල්ලා වෙනස් වුණා මෙතන තිබ්බ එක.
අපිට වැඩන්නේ අමිතින් සමහරය ඔක්කොම තියෙනව ගණන් ගන්න එපා මේ පේනවනේ මම කලින් හදපු වීඩියෝ එකක් මේක මට ඕනේ මේවා අයින් කරගන්න පුළුවන් මම ඉතින් ඕන ටික ඔක්කොම මෙයාලා තියෙනවා මෙන්න මට මුල හරියට ඕන ටික මෙතන තියෙනවා අග හරියට ඕන ටික තමයි මුලට වැටලා තියෙන්නේ ඒ ටික අපි වෙනම හදාගන්නවා කොහෙන් හරි ක්ලික් කරා නම් අර සිලෙක්ට් වෙලා තිබ්බ එක අයින් වෙනවා ඔයාලා මුලින් දකින්න ඇති ඔක්කොම තිබ්බේ දැන් මේ විදිහට සිලෙක්ට් වෙලා අර සුදු පාටට පේනවා ඔය හින්දා අපිට එකක් වැඩක්වත් හරියට කරන්න බෑ පැත්තෙන් ක්ලික් කරා නම් ඒක අයින් වෙනවා ඊළඟට අපිට ඕන නැති ඒවා අපිට ඩිලීට් කරගන්න පුළුවන් අද මේකේ පේනවා ඇති ඔක්කොම ටික චූටි කැලේ විදිහට තියෙන අපිට හරියටම තෝරගන්න බෑ මොකද්ද කියලා වෙනුවට අපිට කරන්න පුළුවන් ඔයාගේ කීබෝඩ් එකේ control එක ඔබාගෙන mouse wheel එක කරකවන්න හරිද එන්න එතකොට මේක ලොකු size එක footage එක ඒ කියන්නේ එක වීඩියෝ එක හරි එක ෆොටෝ එකක් හරි තියෙන ප්‍රමාණය දැන් අපිට පේන්න තියෙන ප්‍රමාණය වැඩි වෙනවා නැත්නම් වීඩියෝ එකේ length එක වැඩි වෙන්නේ මෙතන දැන් 22යි 15යි එන්න ඒක තව ටිකක් ලොකු කරගන්න පුළුවන් අපිට කට් කරන තැන් වල එම ලේසියට ඊළඟට ඔයාට alt එක ඔයාගේ keyboard එකේ alt එක ක්ලික් කරගෙන mouse wheel එක අට්ට මෙහෙට කරලා ඔයාලට බලා ගන්න පුළුවන් අපිට timeline එකේ අට්ට මෙහෙට ගිහින් ඉස්සරහට පිටපස්සට හරි ඉන්න මේ control එකෙන් චූටි වෙනවා ලොකු කරනවා alt එකෙන් එහාටයි ඉස්සරහටයි පිටපස්සට යන්න පුළුවන් ඔක තමයි මේ දෙකේ කතන්දර මුලින්ම තියෙන්නේ මගේ photos මේකේ photos දැන් මට photos දැන් මේක මැදට දාගන්න දැන් මූවමන ගන්න දෙකම mouse එකෙන් select කරලා delete එක අයින් කරලා දැම්මා backspace එකෙන් පුළුවන් කරපු එක මුලින්ම කියමු වැරදිලා දැන් ඔයාලට delete වුණා කියලා හිතන්නකෝ ඒ දෙක වැරදිලා delete වුණා නම් ඔයාලට පුළුවන් control එකයි z එක බලලා ආපහු ඒ දෙක ගන්න control එකයි z එක එව්ව ආපහු ගත්තා දැන් මට ආයෙ ඕනේ මෙහෙම කරන්නත් පුළුවන් ඔයාලට keyboard එකේ shortcut පාවිච්චි කරන්න අනිවාර්යෙන් එහෙම නැතුව right click කරලා මෙන්න මෙතන තියෙන delete කියන එක ඒකේ තියෙන backspace එක ඉවරයි අයින් කරා ඊළඟට මට දැන් මේ තියෙනවා මගේ වීඩියෝ එකේ පිටිපස්සේ කොටසට එන්න ඕනේ. ඒ මම වීඩියෝ හදන්න තියෙන අදහසේ මගේ වීඩියෝ එකේ පිටිපස්සට එන්න ඕනේ තමයි ඒ ඉස්සරහ තියෙන. රෑ ඉන්නේ දවසේ. අවසානයේ මේ මම හදපුවා වගේ උදේ අර ෆයිල් එකේ තිබ්බ ඔක්කොම ගත්ත හින්දා මේ වැඩේ වුනේ. ඒ හින්දා මම ඒ වගේ දේවල් ටික අයින් කරගෙන ඉන්නවා. හරි. මට දැන් ඕනේ මම උදේ සැලුන් එකට ගියා. ඒ සැලුන් එකට ගියපු ටික වීඩියෝ එකේ මුලට ගන්න. මම කරන්නේ දැන් මෙන්න මෙතනින් තමයි මගේ වීඩියෝ එක පටන් ගන්න. ඒ කියන්නේ පොඩි විස්තරයක් නැහැ. මෙන්න මෙතනින් පටන් අරගෙන ඔක්කොම ටික මම එකපාර සිලෙක්ට් කරගන්නවා. උදේ වරුවේ ටික. හරිද? ඒකෙල්ල මට දැන් ඒ ටික එන්න ඕනේ මගේ වීඩියෝ එකේ ඉස්සරහටනේ. ඒ හින්දා මම ඒ ටික අරගෙන මුලින් චූටි කරගන්න. එතකොට ලේසි ඉස්සරහ පැත්තට දාගන්න. ඒකට ගන්න control එකත් එක්ක mouse wheel එක කරපන්. අන්න ඔයාලට සම්පූර්ණ timeline එකම අපිට දැන් පේන ගන්නට තියෙනවා. ක්ලික් කරගෙන ඩ්‍රැග් කරනවා කියන්නේ mouse wheel එක ක්ලික් කරගෙන ඉඳලා ඉස්සරහට ඇදලා ගන්න පුළුවන්. ඔයාලට පේන ඇති ඉස්සරහට මේ විදියට mouse එක අතහැරුවම ඔන්න හරි. දැන් ඒ ටික තියෙන ඉස්සරහ මට ඕනේ සැලුන් එකට ගිහිල්ලා දවසේ උදේ වරුවේ කරපු ටික ඉස්සරහට ගන්න. දැන් මේ ටික ඉස්සරහට ගත්තා. දැන් ආපහු control එකත් එක්ක අපිට මේක දිගහැර ගන්න පුළුවන්. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේකේ ඕන ඒවා තියාගෙන ඕන නැති ඒවා කපලා අයින් කරන වැඩේ තමයි ඊළඟට කරන්න ඕනේ. මම බුද්දක් විදිහට මම වැඩ කරන්නේ අන්නේ හරිද? දැන් කපා ගන්න ඒවා කරගන්න තියෙන හින්දා දැන් අපි හිතන්නකෝ මෙන්න මේ ක්ලිප් එක අවුලන්නේ ඒක තිබ්බද කියලා මට හිතෙනවා. ඊළඟට දෙවෙනි එක තිබ්බදී කපන ගමන් ඊළඟ එක ඉවර කරනවා. දැන් වැඩි වගේ නම් සමහර දැන් අපිට කපා ගන්න පුළුවන්. ස්පීඩ් කරගන්න පුළුවන්. මම කපලා අයින් කරාට මේ වීඩියෝ එක මට අවශ්‍ය නැහැ. මම ඒකත් අයින් කරගන්නවා. හරි ඉස්සරහට පිටපස්සට යන්නේ ඕල්ට් එකත් එක්ක ඉස්සරහට පිටපස්සට යන්න පුළුවන්. ඊළඟට දැන් ඔයාලට පේන ඇති මම මේක ෆෝන් එකේ බටන් එක ඔන් කියන්නේ වීඩියෝ කරන බටන් එක ක්ලික් කරලා අත ගන්න ටික තියෙනවා. මට ඒ ටික වැඩක් නැහැ. මම කන ටික තිබ්බම හොඳටම ඇති. අර මම හොරෙන් වීඩියෝ දිහා බලන්නේ ඒව ඕනේ මට දැන් මෙතන ඉඳන් තමයි ඕනේ. සෝස් එක දාගන්න හරිය ඉඳන්. එතකොට මම ඒක සිලෙක්ට් කරලා සිලෙක්ට් කරන්න ක්ලික් කරන්න තියෙන්නේ. සිලෙක්ට් කරලා දැන් අපිට කර්සර් එක දැන් මෙන්න මේ ඉරක් තියෙන්නේ. මෙන්න මේ ඉර තියෙන තැනින් තමයි අපිට කපා ගන්න ඕනේ. එන්නේ ඉර අපිට කපන්න ඕන තැනට ගිහිල්ලා මෙන්න මෙතන තියෙන ස්ප්ලිට්. මෙන්න මේකෙන් අපිට කපා ගන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා මේක එක එහා පැත්තේ එක තව එකක්.
වැරදිලා කැපුණොත් ලේසි කන්ට්‍රෝල් එකයි Z එක ගන්න තිබ්බ විදිහට වෙනවා. අනික මම මුලින් කිව්වා ෂෝට්කට් පුරුදු වෙන්න කියලා. මේකට කරන්න තියෙන කන්ට්‍රෝල් එකත් එක්ක B එක. B අන්න කැපුණා. ඒ විදිහට දැන් මුල් ටික ඕනේ අයින් කරා. ඔය විදිහට ඔයාලට පුළුවන් මේකේ තියෙන වැඩ කරන දේවල් ඔක්කොම ටික ඩිලීට් කරගන්න. ඔයාලා වීඩියෝ එකක් කරනවා නම් පොඩි අදහසක් තියාගන්න මේක මෙතනින් කපලා අනිත් තැනට ගලපනවා කියලා. එක වීඩියෝ එකක් අරගෙන ඒක නිකන් ඊළඟ පාර වීඩියෝ එක හදනකොට ඔයා නිකන් හිතා ගන්න මේක අර වීඩියෝ එකේ අතන්ට තමයි ජොයින් කරන්න කියලා. එතකොට ඔයාට එඩිටින් වැඩේදී ඒ වැඩේ සෑහෙන ලේසියෙන් කරගන්න පුළුවන්. සමහර වෙලාවට වීඩියෝ එකේ දැන් අපි හදාගෙන කපන ගමන් අපි මුලට එන්න ඕන එකක් පිටිපස්සේ තිබ්බොත් කලින් කිව්ව විදිහමයි සිලෙක්ට් කරලා ඇදගෙන ගිහිල්ලා අපිට ඕන හරියට දාගන්නයි තියෙන්නේ. හරිනේ. වීඩියෝ එක හදනකොට ඒක පොඩ්ඩක් එන්ජොයි ගන්න පුළුවන් විදිහේ වීඩියෝ එකක් හදාගන්න බලන්න. මොකද මේ අපේ ඇටෙන්ෂන් ස්පෑන් එකෙන් ගොඩක් අඩුයි. ඒ හින්දා පොඩි කෑලි දාලා හදාගත්තා නම් බලන එක්කෙනා ටිකක් වෙලා වැඩියෙන් බලනවා. මට මේ වගේ නඩ නැහැ මේ මගේ එකක් හින්දා මම වැඩියට කියා කරන්නේ මට ඕන ලස්සනයි කියලා ඉතින් විදිහට මම ගොඩක් වෙලාවට මගේ ඒවා හදන්නේ. ගණන් ගන්න එපා මොනරෝ ඉන්නවා බල්ලෝ ඉන්නවා අපේ ගේ ඇතුලේ බල්ලෙක් ඉන්නවා ඒ හින්දා මේ සද්දපත් දෙනවා ඒ ගණන් ගන්න එපා ඒවා. දැන් මම ලීඩර් බැලුවා එදා දවසේ දවල් සැලුන් එකට ගිහිල්ලා ඇවිල්ලා දවල් ගෙදර ඉන්න වෙලාවේ ලීඩර් බැලුවා. දැන් ලීඩර් එකේ ක්ලිප් එක තියෙන්නේ මේ අර පාටිය අවසන් කරනවා කියලා මම ගෙදර යනවා කියලා කට්ටිය කියන එකටත් පස්සේ. එතකොට මම කරන්නේ කන්ට්‍රෝල් එකත් එක්ක ඔබලා මේක චූටි කරගෙන ඒක සිලෙක්ට් කරලා ඒක ගෙනින් දානවා කලින් තැන. හරි. තව ඉස්සරහට. ඉල්ලා තෙමිගෙන ගෙදර ඇවිල්ලා ඊට පස්සේ තමයි මම ලීඩර් බැලුවා. හරිනේ. මේට ඉස්සරහට ගන්න. ඔන්න තමයි වැඩේ වෙන්නේ. ලීඩර් එකේ තව ක්ලිප් එකක් තියෙන සමහර වෙලට ඒක හොඳ වුණොත් මම ඒක කපලා කරලා ඉස්සරහට දානවා කලින් එක ඩිලීට් කරලා දානවා. දැන් ඒක කරා. ඔන්න අලුත් කැලක් කියලා දෙන්න හදන්නේ. දැන් මෙන්න මේ වීඩියෝ එකේ බලන්න. ඔය කට්ටිය නැවතිලා ඉන්නේ ඔතන සෙල්ෆි එකක් ගහන ඉඳලා. මට දැන් ඕනේ ඒ ගහපු සෙල්ෆි එක වීඩියෝ එක නැවතිච්ච අතරේ එතනින් පෙන්නන්න. ඒකට මම වීඩියෝ එකේ ෆොටෝ එක මෙන්න මෙතන තියෙනවා. මම ඒක ට්‍රැක් කරලා අරගෙන එතනින් දාගන්න. අපේ දැන් මේන්ලි යන ටයිම් ලයින් එක තමයි අපේ පල්ලෙහා තියෙන්නේ. ඒක උඩින් තමයි දාගන්නේ. එකකට උඩින් තියෙනකොට දැන් ඔයාලට හිතන්නකෝ මේ පාත් එක තමයි අපේ මේන්ලි යන ටයිම් ලයින් එක. ඒක ඉස්සරයි. මොකක් හරි තිබ්බොත් පාත් එක පේන්නේ නැහැ. දැන් මේක වීඩියෝ එකක් මේන්ලි ටයිම් ලයින් එකේ තියෙන වීඩියෝ එක මේක. ඒක ඉස්සරහින් තව වීඩියෝ එකක් දානකොට එතකොට අපේ පාත් එක පේන්නේ. ඔන්න ඔය වැඩේ තමයි වෙන්නේ. පල්ලෙහා තියෙන ලේයර් එක උඩින් තව ලේයර් එකක් දැම්මම උඩ තියෙන ලේයර් එක පේන්නේ පල්ලෙහා ලේයර් එක පේන්නේ නැහැ. හරිනේ. අන්න ඒ වැඩේ තමයි අපි මෙතනදී කරේ. ෆොටෝ එක උඩ තියෙනවා පල්ලෙහා වීඩියෝ එක තියෙනවා. ඔයාලට දැන් පේනවා ඇති මෙන්න මෙතන ෆොටෝ එක දාපු ෆොටෝ එක තියෙනවා පල්ලෙහා වීඩියෝ එකක් ප්ලේ වෙනවා. ඒ ඉදිරි තිබ්බම මට අවුලන්නේ නැහැ මම ඒක දානවා. හරි. මට මේ ෆොටෝ එක එච්චර වෙලා තියෙන්න ඕනේ මට චූටි වෙලාවක් තිබ්බනම් ඇති. අර කන්ට්‍රෝල් එකත් එක්ක අපි ලොකු කරගන්නකොට අපිට මේ ෆොටෝ එකේ තියෙන ටයිම් එක කොච්චරද කියලා පෙන්නනවා. තප්පර 5ක් තියෙනවා. තප්පර 5ක් මට ඕනේ නැහැ. මේක විනාඩි නෙමෙයි. තප්පර 2මාරකට විතර වගේ. 2:20. 2මාරකට විතර වගේ දාගත්තා. 2:25. 2මාරකට දාගත්තා මට හොඳටම ඇති. හරි මට ඇති. ඒ කොටසේදී බෑග්ග්‍රවුන්ඩ් එකේ කලර්ස් අඩු කරන්න ඕනේ මට. එතකොට කලින් කියපු විදිහට කන්ට්‍රෝල් එකයි B එකයි ඔබලා මෙතනින් කැපුවා. පල්ලෙහා කන්ට්‍රෝල් එකයි B එකයි ඔබලා එකක් කපලා මැද තියෙන ලේයර් එක විතරක් අරගෙන මට ඕනේ ඒකේ කලර්ස් අයින් කරන්න. දැන් පල්ලෙහා ලේයර් එක තෝරලා අපි ඒක දෙපැත්තෙන් කපලා තියෙන්නේ. මෙතන මේ උඩ ටැබ් එකේ මෙන්න මේ හරි මේ ටැබ් එකේ අපි වීඩියෝස් වල හිටියොත් කියලා ඒකේ කෙලවලටම ගිහිල්ලා තවත් කෙලවලකට යන්න බලන්න මෙන්න මේ ඉරිගෑලි තුන ඊතර දෙකක් තියෙන ඒ දෙක බලලා ඇඩ්ජස්ට්මන්ට් වලට ගිහින් පල්ලෙහාට ගිහිල්ලා මෙතන මම මේකේ කලර්ස් අඩු කරනවා මෙන්න මේ සැචුරේෂන් කියන එක. හරිද? කලර්ස් එක දැන් බලන්න ඉතින් ඔයාලට පේන ඇති. දාව ෆොටෝ එකේ කලර්ස් තියෙනවා බෑග්ග්‍රවුන්ඩ් එකේ කලර්ස් ටික අයින් වෙනවා. මෙන්න මේ ගන්නට වගේ අයින් කරලා දාන්න. එතකොට බෑග්ග්‍රවුන්ඩ් එකේ කලර්ස් අඩු වුණා උඩ තියෙන ෆොටෝස් එක එහෙමම තියෙනවා. හරිනේ. ඔය වගේ චූටි වැඩ කෑලි ටිකක් දාගත්තා වීඩියෝ එක ටිකක් ලස්සනයි. තේරුණාද?
හරි දැන් ඊළඟට බලමු අපි වීඩියෝ එකක වේගය ස්පීඩ් කරගන්න. එතන චූටි වේගයෙන් ඉන්න නෝමල් වේගයෙන් නේ චූටි වේගයක් නෙමෙයි නෝමල් වේගයෙන් අපි වීඩියෝ කරනකොට යන්නේ. නැත්තම් කවුරුත් 2x කතා කරන්නේ නැහැ නේ. වීඩියෝ එක සිලෙක්ට් කරා. එතකොට උඩ ටැබ් එකේ අපි ඉන්නේ වීඩියෝ ටැබ් එකේ මුලින්ම මම කිව්වා වගේ එතන තියෙනවා ස්පීඩ් කියලා එක. ස්පීඩ් ටැබ් එක. අන්න ස්පීඩ් ටැබ් එකට ගිහින් මෙතනින් අපිට පුළුවන් වේගය වැඩි කරගන්න. ඉතින් ඒ කියන්නේ නෝමල් අපිට වේගය මෙතනින් වැඩි කරගන්න පුළුවන්. අර දැකලා ඇති නිකන් වේගින් එල ස්ලෝ වෙලා අප වේගින් යන ඒවා හදන්න පුළුවන්. මෙන්න මේ හැපැති තියෙන කර්ව්ස් එකෙන් අපි ඉස්සරහ වීඩියෝ වල ඒක කතා කරමු. මෙන්න මේකේ මට 2x මේ කන් බෙදා ගන්න එකනේ මේක මේ 5x දාලා තිබ්බත් කමන්නේ. එතකොට මේකේ එනවා අර අපි නෝමල් කතා කරන සද්දේ v ඩබල් දැන් 5 ගුණයක් එකකින් වැඩි වෙනවනේ. එතකොට මේකේ සද්දෙත් 5 ගුණයක් වැඩි වෙලා මෙන්න මේ වගේ සද්දයක් තමයි එන්නේ. බලලා හිටියදී අන්න ඒ වගේ සද්දයක් තමයි මේක එන්නේ. ඒ සද්දේ කැතයි. වීඩියෝ එකට අවශ්‍ය නැහැ. අනවශ්‍ය තොරතුරු. වීඩියෝ එක සිලෙක්ට් කරා. වීඩියෝ ස්පීඩ් එක මැද්ද තියෙන මෙතන ඔඩියෝ ටැබ් එක ඔඩියෝ ටැබ් එකට ගිහලා මෙන්න මේකේ සද්දේ ඩික්‍රීස් කරගන්න සද්දේ අඩු කරගන්න පුළුවන්. දැන් වගේ චූටි සද්දයක් කියන්නේ ඔයාලට සද්දය ඕනෙම නැත්නම් මේක බිඳුවනම කරලා දාලා සද්දය ඇහෙන්නේ නැති වෙන්න කරගන්න පුළුවන්. දැන් හරි සද්දය ඇහෙන්නේ නැහැ. ඔයාලට මෙතන මම වීඩියෝ එක කරන් තියෙන ඒ වීඩියෝ එක මම අත් දෙකකින් ෆෝන් දෙකකින් ගත්ත එක. හරිද? එතකොට මට ඕනේ එක අතකින් එක කොටසකින් අනිත් අතින් අනිත් කොටසයි. එතකොට කලර්ස් වල වෙනසක් පේනවා. මොකද එකක් කෝඩින් එකක් එකක් x එකක් xs එකක්. එකකින් ගන්නකොට කලර්ස් දෙකක් නෙන්නේ. මට ඕනේ දැන් මේ දෙක එකකින් එකකෝයි අනිත් එකකින් අනිකයි. එහෙම හේලා මාරු කරලා වෙනස් කරනවා. ඒකට මම කරන්නේ හැම එකම ගානට කපනවා එකම තැනකින් උඩ ලේයර් එක කපන තැනීම පල්ලෙහා ලේයර් එකක් කපනවා. ඒ වගේ තව තැන් දෙකකින් විතර කපලා දානවා. ඒකලා උඩින් එකක් තියෙනවා පල්ලෙහා එකක් තියෙනවා. උඩින් එකක් තියෙනවා පල්ලෙහා එකක් තියෙනවා. පළවෙනි එක උඩින් තියමුකෝ අපි. දෙවෙනි එක ඩිලීට් කරමු. ඔයාලට පේන්නේ නැති මම දැන් එක ඩිලීට් කරමු පල්ලෙහා එක ගියා. අපි ගිහලා ඒ කියන්නේ ප්‍රධාන ටයිම්ලයින් එකේ තියෙන එක ඩිලීට් කරනකොට මැද හිස් තැනක් හිටින්නේ ඒ දෙක ජොයින් වෙනවා. ඒක හදාගන්න විදිහක් ඇති. සමහර විට මම ඒක හදාගන්න කියලා නෑ. මොකද ප්‍රධාන ටයිම්ලයින් එකක අයින් කරනවා කියන්නේ අපි උඩින් එකක් අනිවාර්යෙන් දානවා. ඒකෝර මම කලින් කිව්ව විදිහට උඩ එක තමයි පේන්නේ පල්ලෙහා එක පේන්නේ නෑ. එහෙනම් පල්ලෙහා එක අයින් කරන්න ඕනේ. දෙවෙනි එකේදී උඩ එකෙන් එකක් අයින් කරනකොට පල්ලෙහා එක පේනවා. මම කලින් ෆොටෝ එකක් දාන්න තිබ්බ අදහස මෙතනින් අයින් කරනවා. මම මේ ෆොටෝ එක අයින් කරලා දානවා. එක්ක මම මේක වෙනස් කරනවා. අර ෆෝන් දෙක දෙපැත්තට අල්ලගෙන යනවා වගේ පේන තැනින් ඉඳන් ඒ විදිහට කපලා දානවා. උඩින් දැන් මම දාගත්ත ටික අයින් කරලා දානවා. එහෙම තමයි හදාගෙන යනකොටත් වෙනස් කරන්න හිතනවා. ඉතින් මම ඒක වෙනස් කරනවා. හරිද? එක්ක අපිට පුළුවන් අර ෆොටෝ එක ආපහු දාන්න මෙතන. මීඩියා ටැබ් එකට ගියා ෆොටෝ එක ගත්තා. ඇදලා අරන් මෙතන දැම්මා. දිග පළල වෙනස් කරගත්තා. තිබ්බා. හරිනේ. උඩේ ගයින් කරපුවම පල්ලෙහා එක තමයි දැන් පේන්නේ. ඔන්න ඔය විදිහට තමයි ඒ ටික ජොයින් කරගත්තේ. මහ ලොකු දෙයක් නෑ හදාගන්න. කපන කොටන ටික ඔය ටික තමයි. ඔය ටික තමයි නෙමෙයි මේ දැන් මුල් ටික හදනවා. මම ගොඩක් වෙලාවට මම එඩිට් කරනකොට හાર્ඩ් කට් දාන්නේ. කියන්නේ මේ මේක ගලාගෙන තැනට නිකන් බෝල වැටලා අනම්මනම් වෙලා එහෙම මාරු ගන්න දාන්න මේකින් එන එකට එකපාර ජොයින් කරනවා එහෙම කරුවා වගේ. ඒවට තමයි හાર્ඩ් කට් කියන්නේ. ලේසි. අනික පොඩ්ඩක් මේ අර ඒකේ පොඩි අමුතු ලස්සනක් තියෙනවා මට නිකන් අර බෝල ඇවිල්ලා වැටිලා රවුම් වෙලා වැටිලා වතුර බින්දුව වලින් වැටිලා එහෙම එනවට වඩා. TikTok එකේ ඉස්සර TikTok කට්ටිය දැන් මෙන්න මෙතන ට්‍රාන්සිෂන් වල තියෙනවා ඒ වගේ ඒවා. මේ හිදිල්ලන් ගහනකොට එනවා වගේ. එහෙම ඕනේ ඒවා එන්න ඕන තැන් තියෙනවා. බට් මම කැමති නෑ ඒවා වැඩි පාවිච්චි කරන්න. හරි පුළුවන් ඒවා try කරලා බලන්න. ඉතින් තියෙන ට්‍රාන්සිෂන් ගොඩක් වෙලාට එහෙම නැති වුණොත් මම දානවා නිකන් අර black එක. අර TV ad වල එහෙම දැන් සුදු පාට ඒක දානවා ඒ වගේ
සුදු පාට පේන කළු පාට වෙන අපව ඊළඟ ඒ වගේ ලොකු සුරුත්තන් තොරම්බල් කොට වැඩවලට මම කැමති නෑ වීඩියෝ හදනකොට විදිහට මේක කලින්ක විදිහට ස්පීඩ් කරගන්න ස්පීඩ් කරගෙන මේ වැඩ ටික වැඩ කරගන්න පුළුවන් මම මේ හැම එකක්ම දානවා 1.2x වලටම දානවා එක සීට් එකේ තුන් දෙනෙක් කියන්නේ මට මම බස් එකේ යනකොට මට ගොඩක් වෙලා නින්ද ඇහිලා හැරෙනකොට ටික හිර වෙලා වගේ හිර වෙලා බලනකොට මට යාවත් කොල්ල දෙන්නෙක් මිනිහ මේ මට කරගන්න නම් ඔච්චර තමයි අදට ඇති ඔයාලට මේ ටික කියලා දුන්නා දැන් මම මේකේ මේ ඉතුරු ටික හදාගන්නත් ඕනේ ඉතුරු ටික හදලා මේක අප්ලෝඩ් කරන්නත් ඕනේ ඔයාලට ඉස්සර වීඩියෝ වල අපි කතා කරමු මේකට මියුසික් දාගන්න ඕනේ ඊළඟට මේකට ටෙක්ස්ට් දාගන්න ඕනේ ඒ වගේ මියුසික් කනමන ලස්සන ඒවා නැතුව පරිපූර්ණ නැති හෝටලේ වෙනවා මේක මේකට එෆෙක්ට් දාගන්න ඕනේ අනිවාර්යෙන් එතකොට ඊට පස්සේ මේක නිකන් කලර්ස් මැච් කරගන්න ඕනේ එහෙම කලර්ස් හදාගන්න ඕනේ ඔය වගේ දේවල් කරගන්න ඕනේ නැත්නම් මේක පරිපූර්ණ නැති හෝටලේ වෙනවා කලින් කිව්ව විදිහට මේනම් අදට මේ ඇති ඔයාලා ගාව ලැප්ටොප් එකක් කරමු අපිට තියෙනවා නම් දාගෙන ප්‍රැක්ටිස් කරන්න අලුත් ලේටස්ට් වර්ෂන් පාවිච්චි කරන්න බැරි නම් පරණ වර්ෂන් එකක් දාගන්න පරණ වර්ෂන් දාගන්න තේරෙන්නේ නැත්නම් ඒකත් මට කියන්න මම ඒකත් කියලා දෙන්නම් ඔයාලට මමත් CapCut පාවිච්චි කරන normal මගේ day to day වැඩවලටයි සමහර මම අපේ අයියා කෙනෙක් කියලා වීඩියෝ එකක් මට කරන්න chance එකක් හම්බුණා ඒක කරෙත් මේ CapCut එකෙන්ම ඔහොම තමයි කතා කරන්න තියෙන්නේ කලින් මම වැඩ කරේ මගේ කම්පියුටරෙන් මේ දැන් අතට අපදාතත් දවස්වල යම් සිදුවීමක් කළා ඒක කන්ඩම් වෙලා තියෙන එක හදා ගන්න බෑ ඒක මම මේ ලැප් එකෙන් වැඩ කරන්නේ මොනවා හරි තියෙනවා නම් අහලා කමෙන්ට් එකක් දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ මේක වීඩියෝ එක දැන් මම මේක හදන්නේ නම් අද 15 වෙනිදා මේ ඉස්සරහ දවසක දාන්න මම මේක පුළුවන් වෙච්ච වෙලාවක හරි එහෙනම් ගෞරවයෙන් ඉස්සරහ හැබැයි මේ 15 දැන් මට අද මට ක්ලාස් එකක් තියෙනවා ක්ලාස් එක මම කොහමද මේ වැඩි ඉවරලා කොහමද මම මේක පුළුවන් ඉක්මනට ඔයාලට දාන්න එහෙනම් ගෞරවයෙන් ඉස්සරහයි එහෙනම් ජය